දෙයක් තියෙනවා ඒක ඔක්කොටම කියන්න ඕනේ ප්‍රසිද්ධියම කියන්න ඕනේ. බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේලා බිහි වෙනවා. එක්කෙනෙක් නෙමෙයි. බිහි වෙනවා. විශාල පිරිසක් බිහි වෙනවා. හැබැයි ඒ ආර්යයන් වහන්සේ ඒ කතාව කියන්නේ කාට හරි කියනවා නම් දැනෙන කෙනෙකුට විතරයි. දැනෙන්නේ නැති කිසි කෙනෙකුට ආර්යයන් වහන්සේ කියන්නේ නැහැ බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේලා. දැනෙන්න ඕන. Tamanට මයින්ඩ් එක නෙමෙයි. මයින්ඩ් එක නෙමෙයි. දැනෙන එක. ඒ අකම්පිතේ දැනෙන එක. ඒක මයින්ඩ් එක නෙමෙයි. එතන කෙනෙක් නෑ ආත්මයක් නෑ සත්‍ය පුජ්‍යලයක් පනවන්න බෑ. ඒක දැනෙන එක. දැනෙන කෙනා එයාට කවදාවත් වරදින්න බෑ. එයා ඒ දැනෙන එකෙන් තමයි ඒ දැනෙන එයාට ප්‍රත්‍යක්ෂයක් ඒක. ඒ ප්‍රත්‍යක්ෂ ධර්මයේ දේශනා කරන හැම කෙනෙක්ම බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේලා. ආර්යයන් වහන්සේක ලේසියෙන් කියන්නේ අරස කියන්නේ දැනන කෙනෙකුට විතරයි. එයාට දැනෙන්න ඕනේ යාගේ ආත්ම ස්වභාවය ගිලිහුණු අනාත්මය දැනනවා කියන අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ධර්මයේ තුල මොකක්ද තියෙන්නේ? ඒ ආයතන විනෝර ස්වභාවය බිඳ වැටෙනවා. ඒක වෙනස්ම මානයක්. ඒක මානයක් නෙමෙයි. ඇත්තටම සියලු මාන අද්භාගයේ ස්වභාවය. ඒ අකම්පිත නිවන කියන්නේ. ඒතර විචිකිච්ඡා සැක තියෙන්නේ. විචිකිච්ඡා සැක තියෙන්නේ මයින්ඩ් එකේ. ඇත්තම කිව්වොත් ඒ සත්‍යානුසාරය කියන්නේ ඒ අරනසේ පෙන්නන එක ඔව් දැන් මේ අම්මලා කියන එක ඉතින් හරි අරනසේ මට විශ්වාසයි ස්වාමීනි වගේ අරනසේ කියන එක එහෙම ගයි. ඔව් ඒ තුල වරදින් නෑ තමයි. නමුත් මේක විශ්වාසයක් ඇදහිල්ලක් නෙමෙයිනේ. ඒක නිසා මේක තමන්ට දැනෙන්න ඕනේ. හැම කෙනෙකුටම දැනෙන්න ඕනේ. ඒක නිසා අරනසේ ඔව් කියන එක හරි. නමුත් ඒක සද්ධානුසාරී තමයි. නමුත් දැනෙන්න ඕනේ. අරසයකට හරියක් දාලා පැත්තකින් තියන්නේ නැත්තේ ඒක ඔබට දැනෙන්න ඕනේ. සබ්බුදුන් වහන්සේත් ඒක පෙන්වුවා. යමෙක් ධර්මයේ දකීද මා දකි. ඇත්තම කිව්වොත් බුදුන් වහන්සේ ජීවමාන. බුදුන් දකින්න නම් ඔබ බුදුන් දකින්න නම් ඔබ මේ ධර්මයේ දකින්නම ඕනේ. ඒකට දැනේ මේ මොකද්ද බුද්ධ කියන්නේ. ඒක දැනෙන්න ඕනේ. ඒක දැනුණු දවසට දැනේ Taman වන්දනාවේ වැදගත් කෙනෙක් නෙමෙයි තවදුරටත් වන්දනාවට සුදුසු. ඒ කියන්නේ බුද්ධ. ඒ තමයි බුද්ධ. ඒ ශ්‍රාවකෝ සම්මා සම්බුදු පියාණන් වහන්සේට වන්දනා කරන්නේ බුද්ධ කියලා දෙන්නේ. මතක තියාගන්න. යමෙක් ඒ ධර්ම අවබෝධ කරයිද ඒ බුද්ධ වූ අරහත් වූ. ඒ ඕරස බුද්ධ පුත්‍රයෙක් කියලා බුදුන් වහන්සේ සංයුත නිකාය 3 අරහත් සූත්‍රයේ පෙන්නනවා. බුද්ධ කියන්නේ අකම්පිත. ඒක දැනනවා. අතර දෙයක් කියන්නේ. ඒක සිතුවිලි නෙමෙයි මයින්ඩ් එක. සක සංකා විචිකිච්ඡා තියෙනවා නම් ඒ මයින්ඩ් එක. ඒ සිතුවිලි. ප්‍රහාරයක් හැබැයි ඒකට. ඇත්තටම මේවැනි සාකච්ඡාවලට එන්න ඕනේ නේද කාවින්ද? කොච්චර මොනවා වුණත් නේ. එහෙමයි ආරයන් වහන්සේ. ඕන තරම් අපිට පුළුවන් අයිස්ක්‍රීම් වනේ බටර් ගානවා වගේ චීස් ගාලා බටර් ගාලා පාන් කනවා වගේ ජෑම් පාන් කාලා හරියන්නේ නැහනේ. අපි ඇත්තට එන්න ඕනනේ. අපි ඇත්තට මොන දෙනවා. අපි හුස්ම ටික යනකොට කවුද අපිට පිට වෙන්නේ? හෙට හුස්ම ටික යනකොට hina වෙලා සතුටින් හුස්ම ටික යන්නේ අත්දැකීම් තියෙන කෙනෙක්ගේ විතරයි. මයින්ඩ් එකේ ඉන්න අනිවාර්යෙන් අඬනවා. චඩ දුක එනවා. එයා ගිනි ගන්නවා. එයාට දරා ගන්න බෑ. ඒකට එයාට ආත්මයක් තියෙනවා. හැබැයි ඔබ මේ අත්දැකීම ලැබුණොත් කියන්නේ ඔබේ ආත්මය එතනින් අවසන්. ඔබේ කතාවේ ඉන්න අසා සිටිය ඔබ සමරිස්තිකෝ.
ඇයි ඔබේ කතාව අවසන් කරන්නේ නැත්තේ කියලා අරන් සහන්නේ. ඇයි තම තමන් කතාව අවසන් කරන්නේ නැත්තේ කියලා අභියෝගයක් නේ දෙන්නේ. එහෙම නෙමෙයි. ඒකට ඕනි කරන්නේ කාවින්දයට හර්ෂයට මේ ගොඩක් අයට ඕනි කරන්නේ මොකක්ද දන්නවද? ශක්තිමත් හිතක් තියෙනවා. ඍජු භාවයක් තියෙනවා. මේ එහෙමයි. සසර රෝගේ නිමා කරන්න නම් ඒ ශක්තිමත් හිත අවශ්‍යයි. ආර්යනාථට මේ ධර්ම අවබෝධ වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ ගෙවල් දොරවල් අතහැරලා කැලේ යන අභිනිෂ්ක්‍රමණය. කැලේ වැටි ඇත්තටම සියල්ල මේ ජීවිතේ මේ තියාගන්න ඕනි කියන අදහස අතහැරීමයි. ආ ජීවත් වෙන්න ඕනි කියන අදහස අතහැරපු කෙනෙක් ජීවිතේ අතහැරපු කෙනෙක් අර ලොකු හය හිතක් තියෙන්න ඕනි. එහෙම නැත්නම් ජීවිතය අතහැරෙන්නේ නැහැ. ආයි මේක ඉඳලා වැඩක් නැහැ කියලා මේක කිසි තේරුමක් නැහැ කියලා අර ආදීනව දැකලා මේක කිසිම මේකට කායි කිසිම මේකක් යාට එන්නේ නැත්තම් යා ඒක අතහැරලා. ඊට පස්සේ යාට හම්බෙන්නේ සත්‍ය විතරමයි. පටාචාරට යන්නේ නම නැති වෙලා දෙමව්පියෝ නැති වෙලා අම්මා තාත්තා නැති වෙලා දරුවෝ නැති වෙලා මහත්තයා නැති වෙලා ගෙවල් දොරවල් නැති වෙලා මහ පාරට වැටෙනකොට මොකද වෙන්නේ? දැන් රෙක්ටක්ද තව තියෙන්නේ ඉවරයි. ධර්මයේ විතරයි ඉතුරු. අය මොනවා රකින්න? මොන අනාගතයක්ද? කොහේ තියෙන හීනද? Tamanට තමන්වත් නැතකොට කවුද රකින්නේ? ඔබ එක එක දේවල් වලට බැඳිලා ඉන්න තාක් කාල ඔබට ඒක වෙන්නේ. ඒක ඔබේම සිතුවිලි මායාවක බන්ධනයක්. ඒ මායා බන්ධනයට ඔබ අසු වෙලා ගිරේට අහුවිච්ච පුවක් ගෙඩිය. ඔබට ඒක ගලව ගන්න බෑ. ඒකට අත්තර ගන්න බෑ. ඒක නිසා ඔබ දුක් විඳිනවා. ඔබට ඒ හයිය හිත තියෙන හයිය හිත ලැබුණු දවසට ඔබ ඒ ඇත්තටම සුණු විසුණු කරගෙන කුඩු පට්ටම් කරගෙන නිවන් දකිනවා. ඒ හයිය හිත තියෙන අය තමයි නිවන්. ඒ පන්නරේ කොහොමද එන්නේ කියන එකයි ඇත්තටම අරස දැන් මේ මෙනේ කරන්නේ ඒකයි. මේ යකුන්ට මේ පන්නරේ දෙන්නේ කොහොමද? තේරෙනවයි කියන කතාව. එහෙමයි ආරණස. ඒක තමයි. අරනස ඔක්කොම බණ කියලා ඉස්සරහ දාලා අන්තිම තුරුම්පුව කරවනවා. තේරෙනවද? ඒකට බොළඳ හිතකට නිවන් දකින්න බෑ කියන එක. ඒකයි මේ පාරමිතාවල පෙන්නන්නේ. හොඳට බලන්න. වීරිය පාරමිතා කියන්නේ මොකද්ද වීරිය? මොකද්ද අදිෂ්ඨාන පාරමිතා? මොකද්ද නෙක්ඛම්ම පාරමිතා? මොකද්ද නෛෂ්කර්ම පාරමිතා? මොකද්ද උපේක්ඛා පාරමිතා? මොකද්ද මේ කියන මහා මෛත්‍රී පාරමිතා? මොකද්ද මේ කියන අතහරන දාන පාරමිතා? මොකද්ද මේ කියන සීල පාරමිතා? මේ සීලය කියන්නේ මොනවත් ඔය මේ සම්මුතිය ඔය නිගණ්ඨ නාත පුත්‍රගේ සීලය නෙමෙයි. පිනවන්න දෙයක් නැතිකම. රාග විනය දේශය. ඒ ආරකාන්ත සීලය. පාදානෙන් මිදෙන පාදානෙන් මිදෙන සීලේ රකින්න පුළුවන්. එහෙනම් ඒක තමයි සීල පාරමිතා. එන ඔක්කොම අතාරින්න දාන පාරමිතා දරුවෝ ගෙවල් දොරවල් අම්මා තාත්තා තමන්වත් අතාරින්න දාන පාරමිතා නැති කියලා පර වෙස්සන්තර ජාතකයක් කියලා අපි කියවනවා. නමුත් මේක වෙස්සන්තර ජාතකය නෙමෙයි. තමන්ගේම අභ්‍යන්තරේ මේ සිතුවිලි වලින් අල්ලගෙන ඉන්නේ ඒක අතාරින එක. සැබෑ වෙස්සන්තර ජාතකය. සිතුවිලි වලින් අල්ලන්නේ. සාමාන්‍ය විදිහට gedara ජීවත් වෙන්න. සාමාන්‍ය විදිහට රැකියාව කරන්න. ඔබ කරන මොකක්වත් වෙනස් කරන්න එපා. මේක වැරදියට ගන්න එපා. ඔබ ඔක්කොම බදන් ඉන්නේ සිතුවිල්ලෙන් කියලා මතක තියාගන්න. ඔබ බාහිරින් අත්හැරියත් වැඩක් නැහැ සිතේ තියෙනකන් දුක් විඳිනවා. ඒ නිසා ඔබ බාහිරින් අත්හරින්න යන්න එපා කිසි දෙයක්. ඔබ ඔබේම සිත දිහා බලන්න කණ්ණාඩියේ මුණ බලනවා වගේ. තමන්ගේම සිතේ මේ කතාව තියෙනවා. අපි බැඳිලා ඉන්නේ බාහිරින් නෙමෙයි සිතින්මයි.
එහෙම නෙමෙයි. එහෙම නේද හර්ෂ? එහෙමයි ආරයන් වහන්සේ. හ්ම්. ඒකට හයිය හිතක් ඕනේ. එහෙමයි. බුදුන් වහන්සේ කොච්චර උපමා දෙනවද? මේ අනන්ත සංසාරේ ඔබට දරුවෝ කොච්චර ඉන්නේ නැද්ද? ඔබ කොච්චර නේද? අඬන්නේ නැද්ද? මහා සාගරය වගේ කියවනන කඳුළු, අඬපු කඳුළු දරුවෝ වෙනුවෙන්. අදත් දරුවෝ ඔබට ඇති. අදත් ඔබට තව තව දේවල් ඇති. ඔය ඔක්කොම ලොකුද? ඔය ඔක්කොම ලොකුද? නෑ. හ්ම්. ඒ ඔක්කොම සිතුවිලි. විඥාන මායාව. ඔබ නිකන් ඔබේම සිතේ විඥාන මායාවට රැවටිලා ඔබම හදාගත්ත කොටු පවුරක ඔබ අතරමං වෙලා ඒක කිව්ව අපිම කූරු ගහගෙන අපි කියන අන්තිමට අපි නේද හිතේ වහලෙක් වගේ හිර වෙලා අපි කියන අපි මේ සැනසීමක් නැහැ කියලා. ඒ ඔබම නිහිරගේ හදාගෙන තියෙන්නේ. ඔය සිතුවිලි වලින් බන්ධනය වෙලා තියෙන්නේ. ඔය සිතුවිලි සිරමැදිරියක ඔබ ඉන්නේ. ඔබේ සිතින් ඔබ නිදහස් නම් ඔය ඉන්න බාහිර මුකුත් වෙනස් කරන්න යන්න එපා. ඔය දරුවෝ ගෙවල් දොරවල් අම්මා තාත්තා කවුරුත් වෙනස් කරන්න යන්න එපා. ඒ සේරම සම්මුතිය එහෙම හිටපුවා. ඔබේ අභ්‍යන්තර යුද්ධය ඔබ කරන්න. ඔබ සියල්ලෙන් නිදහස් වෙලා එතකොට බොහොම සහැල්ලුවෙන් අවසානයේදී ඔබ මේ සියල්ලෙන් නිදහස් වෙනවා. නමුත් ඒක කිසි කෙනෙකුට බාහිරින් පේන්නේ නැහැ. හැබැයි ඔබට පුදුමාකාර සහැල්ලුවක් දැනෙනවා. ඔබ කිසිම දෙයකට අයිති නැති බව ඔබට දැනෙනවා. ඔබ ඇත්තටම අරහත්ත්වයටපත් වෙනවා. මේක බොරුවක් නෙවෙයි ඇත්ත. සසරෝගී අවසාන. මේ දැන් මේ ගොඩක් අය ඉන්නවා බුද්ධෝත්පාද දේශනා අහන ගොඩක් අය ඉන්නවා අන්තිම තුරුම්පුවන් ඔතනයි තියෙන්නේ. මේක හරියට දැනුණොත් ඇත්තම කිව්වොත් දැන් මේ ඉන්න අයගෙන් ලොකු පිරිසක් නිවන් දකින්න. ඔතන ඉර වෙලා ඉන්නේ. මේක අරස හොඳටම දැනෙනවා. දහසිර තේරෙනවද ඇයි එහෙම කිව්වේ කියලා? ඒ හයිය හිතක් හදාගන්න වෙනවා. ඒක හිතලා දන්න බෑ. ඒක එන්න ඕනේ ඇතුළෙන්මයි. හැබැයි Tamanට ඒක වෙනවා. ඒ නිසා තමයි මේ ටික අරන ස්වයම කියවෙන්නේ. අර හොඳටම දන්නවා මේක වෙනවා. අතරම මේ අසන්තලා ඉපදෙලා ඉන්නේ නිවන් දකින්න. මෙයාලගේ ජීවිත කතාව මෙහෙම ගලන්නේ නිවනට ළඟ නිසායි. හර්ෂිලා ඉපදෙලා ඉන්නේ නිවන් දකින්න. හර්ෂි දන්නේ නැතුණා. ඒ නිසා ඔය විදිහට ජීවිතේ ගලන්නේ. කාවින්දලා ඉපදෙලා ඉන්නේ නිවන් දකින්න කාවින්ද. ඒක තමයි දැනෙන්නේ. ඒ වගේම තමයි මෙතන ඉන්න හැම කෙනෙක්ම ජානකී වේවා, ඉන්ද්‍රාණි වේවා, කෝකිලා වේවා කවුද අපි දන්නවා මේකේ මේ වැටි වැටි නැගිටින පුංචි දරුවෝ වගේ එල්ලෙන්නෙම නිවන ඕන නිසාමයි. ඒ කියන්නේ ගැලවෙන්නමයි හදන්නේ. ඒක ආරංශගේ වැඩක් නෙමෙයි. ඒක තම තමන්ගේමයි. ඒක ඒ අයගේම වැඩක්. ගැලවෙන්නමයි හදන්නේ. ආරංශයට ඒක නොකිය කියන්නේ දෙන්න අන්තිම තුරුම්පුවත් මම මේකෙන් නිදහස් වෙනවා කියන ඔය හැම කෙනෙක්ම ආරංශයට නොකිය කියලා. ආරංශයට ඒක දැනෙනවා.